ආයිබෝවන් අද ගොඩක් කාලෙකට පස්සේ නැවතත් ඔයගොල්ලන් හමු වෙන්න ආවේ මම ඉවල පුතාලා මම ඔයගොල්ලන්ගේ සිංහල ටීචර් ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් වෙතින් අදත් ඔයගොල්ලන්ට පාඩමක් අරගෙන ආවේ 7 වෙනි ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ 13 වෙනි පාඩම වාක්‍ය රචනය. මේ වාක්‍ය රචනය මේක ඔයගොල්ලන්ගේ 7 පන්තියේ ඉඳන් O level වෙනකන් විතරක් නෙමෙයි O level නුත් එහාට O level වලුත් එහාට තවත් විභාග සඳහා අත්‍යවශ්‍ය අංගයක් තමයි. ඉතින් මේ වාක්‍ය රචනාවක් කොහොමද හදාගන්නේ කොයි විදිහටද කරන්නේ කියන එක ගොඩක් ළමයින්ට ගැටලුවක්. ඒ නිසා අද ඒක අපි ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න යන්නේ මේ පාඩම. හොඳට අහුම්කම් දෙන්න ගන්න ඔයගොල්ලන්ගේ පෙළපොත අරගෙන දැන් පටන් ගමු අපි වැඩේ. වාක්‍ය රචනයේ අදහස් නිර්වුල්ව හා නිවැරදිව ඉදිරිපත් කරමින් ලේඛන කාර්යයේ යෙදීමේ නිපුණතාව සංවර්ධනය කර ගැනීම උදෙසා මාතෘකානුකූලව රචනා ලිවීමේ ක්‍රියාකාරකම යොදාගත හැකිය. මෙහිලා තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරමින් උචිත ලෙස කරුණු සංවිධානය කර ගනිමින් සිත් ඇද ගන්නා ශෛලියකින් වාක්‍ය රචනය ලිවීම මූලික වේ. අදහස් මෙතනදී මොකද්ද කරන්න ඕනේ? නිර්වුල්ව හා නිවැරදිව මේක හොඳට පැහැදිලිව හොඳට තේරෙන විදියට හරියට මේ කාර්ය කරගෙන මේ ලියන කාර්යයේ මේක ලියන්න මේ වාක්‍ය රචනයේ ලියන කාර්යයේ යෙදෙන මෙතන නිපුණතාවය ඒකේ හැකියාව හොඳ හැකියාව සංවර්ධනය කර ගැනීම සඳහා මාතෘකාවට අනුකූලව රචනා ලිවීමේ ක්‍රියාකාරකම යොදා ගන්න පුළුවන්. එතකොට මෙහිදී තර්කානුකූලව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන තර්කානුකූලව. තර්කානුකූලව කියන්නේ ගැළපෙන පරිදි ඒකට හරියන විදියට තමයි කරන්න ඕනේ. කිසිම අනවශ්‍ය දේවල් යොදා ගන්න නැතුව උචිත ලෙස ගැළපෙන විදියට කරුණු සංවිධානය කරගන්න ඕනේ. ඕගනයිස් කරගන්න ඕනේ කරුණු ටික. ඒකලා බොහොම සිත් ඇද ගන්නා ශෛලියකින්. සිත් ඇද ගන්නා කියන හොඳට ඒක කියවන කෙනාට බලන කෙනාට හොඳට ආසාවෙන් කියවන්න විදියට තමයි වාක්‍ය රචනාව ලියන එක තමයි මෙතන මූලික වශයෙන් කරන්න ඕනේ. එහිදී නිවැරදිව වාක්‍ය රට අනුගමනය සුදුසු පරිදි විරාම ලකුණු යෙදීම පද නිසි ලෙස ඈඩ් කර ලිවීම හා පැහැදිලි අර්ථකුරු යන ශිල්පීය දක්ෂතාද ප්‍රගුණ කළ යුතු වේ. මෙතනදී ප්‍රගුණ කරන්න ඕන දේවල් තමයි මොනවද? නිවැරදිව වාක්‍ය රට අනුගමනය කරන්න ඕනේ. මොම සෙන්ටෙන්සස් හරියට කරන්න ඕනේ. ඊළඟට සුදුසු පරිදි විරාම ලකුණු කියන්නේ නැවතීමේ ලකුණු කියන්නේ හරියට උකට හරියට නැවතීමේ ලකුණ කොමාව ඔය ආදී වශයෙන් හරියට ඒ දේවල් ලියන්න ඕනේ. ඊළඟට පද නිසි ලෙස ඈඩ් කර ලිවීම. එක ගොඩේ ලියන්නේ නැතුව හරියට වෙන් කරලා ඒ වගේම වෙන් කරන්න ඕනේ තැන් වලදී වෙන් කරන්න ඕනේ පද ඒ විදිහට වෙන් කරලා ලියන්න ඕනේ. ඒ වගේම පැහැදිලි අත්තකුරු කියවන්න බැරි අත්තකුරු නෙමෙයි නිකන් කැතට අත්තකුරු ලියන්න නැතුව පැහැදිලිව අත්තකුරු ලියලා ඒ තියෙන ඒ ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කරගන්න ඕනේ. මේ දේවල් කරනකොට පැහැදිලිවම මේ කාරණා ටික කරගන්න ඕනේ. මේ අනුව සලකා බැලීමේදී වාක්‍ය රචනය නිපුණතා රැසක් සංවර්ධනය කරන ක්‍රියාකාරකම. මේක ගොඩක්ම දක්ෂතා ගොඩක් සංවර්ධනය කරන ක්‍රියාකාරකම. අලුත් දෙයක් නිපදවීමට අවසි නිර්මාණාත්මක ගුණාංග අවශ්‍ය කියන මෙතන අවශ්‍ය නිර්මාණාත්මක ගුණාංග සංවර්ධනය කර ගැනීම සඳහා වාක්‍ය රචනා ලිවීමේ ක්‍රියාකාරකම් මනා පදනමක් වේ. ගොඩක් අලුත් දේ නිපදවන්න අවශ්‍ය නිර්මාණාත්මක ගුණාංග qualities සංවර්ධනය කරගන්න වාක්‍ය රචනා ලිවීමේ ක්‍රියාකාරකම හොඳ පදනමක් වෙන්නේ. ඊළඟට කියනවා මේ කියන ක්‍රම අනුව පහත ඉදිරිපත් කර ඇති වාක්‍ය රචනය කියවන්න. සුන්දර හෝටන් තැන්න. එතකොට මේ හෝටන් තැන්න කියන ප්‍රදේශයේ මේ දවස්වල හරියට කියවෙනවා. ඒකේ විශේෂ මල් විශේෂයක් දැන් හැදිලා තියෙනවා නෙළු කියලා. ඒ මල් ගැන කියනකොට දැන් මේ දවස්වල යාවේනික මල් జాතියක් අවුරුදු ගානකට පස්සේ වෙවිලා තියෙන්නේ. නිසා මේ දවස්වල නිතරම හෝටන් තැන්න ගැන කතා කරනවා. හෝටන් තැන්නේ තියෙන විශේෂ ගොඩාක් දේවල් තියෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිබඳවම
තමා වෙත කැඳවන හෝටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට අධික උසකින් පිහිටි. මේක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2000කට වඩා උසකින්. අපේ රටේ උසම තැනිතලා භූමියයි. අපේ රටේ තියෙන උසම තැනිතලා භූමියයි. මේ නිසා ශීතලත් මීදුමත් මෙහි මොහොතින් මොහොත උපදී. ඒ නිසා මේක සීතලත් වෙනවා, ඒ වගේම මීදුමත් වෙනවා. මොහොතින් මොහොතට එනවා සීතල මීදුම. එතකොට මේක දේශ විදේශ කියන්නේ මේ දේශයේ සහ විදේශයේ කියන්නේ දැන් දේශය කියලා අපි මෙතන අදහස් කරන්නේ ලංකාවේ මිනිස්සු, විදේශය කියලා කියන ෆොරිනර්ස්ලා. එතකොට මේගොල්ලෝ සංචාරක ටුවරිස්ට්ලා නිරන්තරයෙන්ම ඇවිල්ලා බලන්න, ඒගොල්ලන්ට ඇවිල්ලා බලන්න හිතෙනවා මේ හෝටන් තැන්න එකපාරක් බැලුවාම. ඒ තරමට සිතද ගන්න අසුළු ස්වභාවයක් මේ හෝටන් තැන්නේ තියෙන්නේ. එතකොට මේ දේශගුණික පරිසරයෙන් හැඩවුණු පරිසර සම්පත් බොහෝ දැකුම් කළු වේ. මේ දේශගුණ සීතල දේශගුණයක් තියෙන. එතකොට මේකේ හැදෙන මේ හැඩ වෙලා තියෙන පරිසර සම්පත්, පරිසරයේ තියෙන ගොඩක් සම්පත් බලමු මොනවද කියලා. ඒවා හරි දැකුම් කළු කියන්නේ ලස්සනයි, බලන්න ආසයි, ලස්සනයි, බලන්න ලස්සනයි. ඉමක් කොනක් නොපෙනෙන තැනිතලාව. ඉමක් කොනක් නොපෙනෙන තැනිතලාව. කෙලවරක් පේන්නේ නැහැ තැනිතලාවේ. ගත සිත පිනවන වටපිටාව. ගත සිත ඇඟට හිතට හරියට කැමති හිතන වටපිටාවක් තියෙන්නේ. ලෝකාන්තය වර්ල්ඩ්ස් එන්ඩ් කියලා කියනවා මේකට. ලෝකාන්තය, ලෝකයේ අන්තය කියලා, ලෝකයේ කෙලවර කියලා වගේ තමයි දැනෙන්නේ එතනට ගියාම. රයිට්. එතකොට ඒක තමයි ලෝකාන්තය කියලා මුලින්ම අදහස් කරේ. මෙතන භූවිද්‍යාත්මක පදනමකුත් තියෙනවා. එක සැල්ල හෝටන් තැන්නේ පොහොසත් බවට සාධක වැනිය. මේ තියෙන දේවල්. එතකොට ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, හෝටන් තැන්නේ තියෙන හෝටන් තැන්නට තව වටිනාකමක් ගෙන දෙනවා මේකේ. හෝටන් තැන්නේ පොහොසත් බවට සාධක වැනිය. හෝටන් තැන්නේ තුරුලතා නිර්මාණය වී ඇත්තේ එහි නිබඳවම පවත්නා සුළඟටත් ශීතලටත් ඔරොත්තු දෙන ආකාරයටය. හෝටන් තැන්නේ ගස් කොළන් හැදිලා තියෙන්නේ, ඒ කියන්නේ ගස්වැල් නිර්මාණය වෙලා තියෙන්නේ එහි පවතින සුළඟ සහ හීතලට ඔරොත්තු දෙන විදියටලු. ඒ නිසාම තුරුලතාවල ඇත්තේ කුඩා පත්‍රයි. මේ ඔරොත්තු දීමේ හැකියාවට හරියන විදියට මේ ගස් සහ වැල් වල තියෙන පුංචි කොළ. මේ පත්‍ර ඝන බූවක් දරා සිටී. මේකේ පොඩි ඝනකමට බූවක් තියෙනවා. බූවක්. රයිට්. පත්‍ර මෙන්ම ඒ වායේ කඳද ඝන පොත්තකින් සැරසී ඇත. කොළ වගේම ඒ වගේ ඒවැය තියෙනවා කඳ. ඒකේ තියෙන කඳ කොටස ඝන පොත්තකින් සැරසී ඇත. ඝනකම පොත්තක් තියෙනවා වටේට. එසේම තුරු අතුපතර එකිනෙක හා වෙලී ඇත්තේ ඡණ්ඩ මාරුතයට මුහුණ දීම සඳහාය. ඒ වගේම මේ ගස්වල අතුපතර එක්කම එකිනෙකට වෙලී මේකට එකිනෙකට පැටලිලා වගේ තියෙන්නේ. ඒ මොකද ඡණ්ඩ මාරුතයට මුහුණ දෙන්න. මහා එන හුලඟට මුහුණ දෙන්න තමයි මේ එන මහා දරුණු හුලං වලට මුහුණ දෙන්න. තමයි මේ විදිහට නිර්මාණය වෙලා තියෙන ස්වභාවයෙන්ම. මෙහි බොහෝ ශාක අඩි 6-7කට වඩා උස්ය. මේවා ගොඩක් ගස් අඩි 6-7කට වඩා උසයි. සෙසු ඒවා අඩි 2-3කට වඩා උස නැත. අනිත් ඒවා අඩි 2-3කට වඩා උස නැහැ. මේ කුඩා වන බූටෑවට ඔබෙන් සීමාවක් නොපෙන්වන දුරකට විහිදුණු නෙතට රසඳුණක් වැනි පැහැබර තනබිමකි. මේ පුංචි වන බූටෑවට ඔබෙන් සීමාවක් පේන්නේ නැහැ. නොපෙනෙන දුරට විහිදිච්ච ඇස් දෙකට රසඳුණක්, ඇස් දෙකට හරි ප්‍රිය කරන දෙයක් වැනි රස අඳුනක් වැනි ප්‍රිය කරන දෙයක්. හරි පැහැබර තනබිමක් තියෙනවා. ලස්සන තනබිමක් තියෙනවා. ලස්සන පාට තනබිමක්.
ශ්‍රී ලංකාවටම ඒ කියන්නේ මේක බැලුවාම ඉමක් කමක් නොපෙනෙන මේ තනකොළ පිටිනියක් තියෙනවා ලස්සනට කොළ පාටට පේන. එතකොට ශ්‍රී ලංකාවටම ආවේනික පැංගිරිමාන තෘණපඳුරු හා තෘණ කියන තනකොළ පඳුරු හා තුත්තිරි පවුලට නෑකම් කියන තන පඳුරු මේ තන පළස අරා වැජඹේ. තුත්තිරි අර ගැවිච්ච තැන්වල ඇඳුම් වල එහෙම තියෙන්නේ පොඩි පොඩි කෑලි වගේ රැඳිලා ඒවා තමයි තුත්තිරි. තුත්තිරි පවුලට නෑකම් කියන තන පඳුරු මේ තන පළස අරා වැජඹේ. ටිකක් දුර පළාත්වල දරුවෝ නම් දන්නවා ඇති තුත්තිරි. නමුත් මේ ගොඩක් හරියට මේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ඉන්න ගොඩක් ළමයි පොඩි ප්‍රමාණවල වල ඉන්නේ පර්චස් 10 15 වගේ ඉඩම් වල. ඒ නිසා ඒව වැඩිපුර තුත්තිරි ගස් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඉන්ටර්ලොක් දාලා වත්තටම ඉතින් කොහොමද තුත්තිරි ගස් දකින්නේ? ඒ නිසා තමයි මම මේ තුත්තිරි ගැන පොඩ්ඩක් කියලා දුන්නේ. ඊළඟට තැන්න මතින් ගලා බසින කුඩා දිය කඩිති හෝටන් තැන්නේ මනහර දසුනකි. තැන්න මතින් මේ තැන්නෙන් ගලා බහිනවා පොඩි වතුර පාරවල් දිය කඩිති. එතකොට ඒවා හෝටන් තැන්නේ මනහර දසුනකි ලස්සන දර්ශන. දිය කඩිති ගලා බසින ඉවුරු දෙපස බහුල ලෙස දිස්වන්නේ බෝවිටියා විශේෂයි. මේ වතුර කඩිති ගාව ගලා බසින ඉවුරු දෙපැත්ත තියෙන ඉවුරු දෙපස බහුල ලෙස දිස්වන්නේ බෝවිටියා විශේෂයි. බෝවිටියා කියලා ගස් ජාති තමයි දිස්වෙන්නේ. අපූරු නිල් පැහැයෙන් සුසැදි මේ බෝවිටියා මල් ඉතා කුඩා වේ. ලස්සන නිල් පාටක් තියෙනවා බෝවිටියා මල. එතකොට මේවා හරි පොඩි. මල මෙන්ම බෝවිටියා පත්‍රද උඳු පියලි කොළ තරමට කුඩාය. මල වගේම බෝවිටියා වල පත්‍ර කොළත් උඳු පියලි කියන්නේ චූටි හාව කන කොළ జాතියක්. ඒ තරමට පුංචිලු. ඒව චූටි. පිටි තුනක් වගේ පේන්නේ උඳු පියලිය තරමට පුංචි. දිය සීරා ඇති තැන් වලින් පැන නැගෙන මේ වගේ තෙතමන තියෙන තැන් වලින් පැන නැගුණු කූඩලු වර්ග බිගෝනියා හා කෝලියාස් වර්ග ඉතා පැහැබරේ. පොඩි ගස් ජාති දින කූඩලු වර්ග බිගෝනියා කෝලියාස් වර්ග ඉතා පැහැබරයි ලස්සනයි පාටයි. නන් පැහැගත එක පාටගත්ත පුංචි කූඩලු පුෂ්ප පොඩි කූඩලු මල් net සිත් පැහැර ගනී. කූඩලු මල් net සිත් පැහැර ගනී. දැක්කාම ඇස් net කියන්නේ ඇස් සිත් කියන්නේ හිත පැහැර ගන්නවා. ඒ කියන්නේ ඒ තරම් ඇට්‍රැක්ටිව් කියන එක. තැන්න පුරා දුවන පනින කුඩා දිය පහරවල කෙකටිය වර්ග දියපාසි වර්ග බෙරළිය සහ මීවන විශේෂ රාශියක්ම දැකගත හැකිය. මේ තියෙන කෙකටිය කියලා වර්ග කෙකටිය මේ තියෙන මේකේ තියෙන පුංචි පැල ඇටි ගැන තමයි මේ කියන්නේ. ඒ වගේම දියපාසි වර්ග right බෙරළිය සහ මීවන විශේෂ රාශියක් දැක ගන්න පුළුවන්. මීවන විශේෂ ඒ කියන්නේ මේවා තියෙන එක පාසි පුංචි පැල ඇටි ඔය ඔක්කොම මේ තැන් වල දැක ගන්න පුළුවන්. දැඩි සීතල දිය රැඳුන මේ කුඩා දිය පහරකින් දෙපා දෝවණය කර ගැනීමට ලැබීම වාග්යකි. ගොඩාක් හීතලයි. එතකොට මේ හීතලේ මේ පුංචි වතුර පාරකින් කකුල් දෙක තෙම්ම ගන්න ලැබෙන එක හරිම වාසනාවක්. හෝටන් තැන්නේ තැනින් තැන දිස්වන කොළ පැහැ උණ පඳුරු එහි නිබඳවම හමා යන සුළම් පහරින් අපූරු හඬක් නිකුත් කරන්නේ නිහඬියාව සිඳ බිඳලීම සඳහාය. එතකොට හෝටන් තැන්නේ තැනින් තැන දිස්වෙනවා කොළ පාට උණ පඳුරු. උණ පඳුරු දැකලා නැති ළමයි මං හිතන්නේ අඩුයි. උණ පඳුරු කියලා කියන්නේ අර චීනේ පැන්ඩාස්ලා එහෙම ඒවත් පින්තූරෙත් එක්කම තියෙන උණ බම්බු වගේ දිගට තියෙන්නේ. අන්න ඒ වගේ ඒවට තමයි උණ පඳුරු කියන්නේ. ඒවා ගොඩක් හරියට ගංගා ආශ්‍රිතව අයින් වල වැවෙනවා විශාලෙට. ඒවෙන් තමයි ඔයගොල්ලෝ වෙසක් කාලෙට වෙසක් කූඩු හදන්නේ. ඕගොල්ලෝ නම් දැන් හදනවා අඩුයි ගිහලා එහෙම. අපි හැදුවා ඒ කාලේ. දැන් ඕගොල්ලන්ට ඉතින් හදලම තියෙන විකුණන්න ගන්න තියෙන දේවල් නේ ගොඩක් තියෙන්නේ. දුර පළාත්වල ළමයි නම් ඕවා දන්නවා. උණ පඳුරු එහි නිබඳවම හමා යන සුළම් පහරෙන් හුළම් පාරට උණ පඳුරු නැමෙනවා කිරි කාලා සද්දයක් එන. ඒ වගේම සමහරලාට හරි ලතාවකට ඒන සුළඟට හරි ලස්සන
සංගීතමය හඬක් අපිට ඇහෙනවා. ඒ වයින් අපූර්ව හඬක් නිකුත් කරන්නේ නිහඬියාව සිඳ බිඳලීම සඳහායි. මේ බොහොම නිශ්ශබ්ද වෙලාවේ ඒ සද්දෙන් හරි නිකන් අමුතු ලස්සන මියුසික් එකක් වගේ සද්දයක්, එහෙම නැත්නම් ඒකෙන් අමුතු නිහඬියාව බින්දින සද්දයක් එනවා. right? එතකොට ඊළඟ ටික හෝටන් තැන්න පුරා දුවන සුනිල් දියදහරත් නිරතුරු ඇදහැලෙන වර්ෂාවත් නිසා තැන්නේ තැනින් තැන කුඩා කුඩා පොකුණු නිර්මාණය වී තිබේ. මේ හෝටන් තැන්න පුරා හැම තැනම තියෙන ලස්සන දිය පාරවල්, වතුර පාරවල් නිරතුරු කියන්නේ නිරන්තරයෙන් ඇදහැලෙන වර්ෂාව නිතරම වහිනවා. ඒ නිසා තැනින් තැන කුඩා කුඩා පොඩි පොඩි පොකුණු නිර්මාණය වෙලා තියෙනවා. මේවා තුල ලතාවකට ඔබ මොබ පීනා යන ට්‍රවුට් නැමැති මස්සු පොකුණු අසල මදක් නෙත් රඳවා ගනිති. දැන් මේකේ එහාට මෙහාට ලස්සන ලතාවකට කියන්නේ ලස්සන මේ යම්කිසි හැඩයකට පීනල යන ට්‍රවුට් කියන මාළු ඉන්නවා. එතකොට මස්සු කියන්නේ මාළු, මෙතන මාළු පොකුණක් තියෙනවා. ඒක අතල ගියාම බලන්න පුළුවන්, ඒක ලස්සනයි. පොකුණු දියෙහි ඔවුන් දක්වන රැඟුම් සංචාරක ආකර්ෂණයට හේතු වේ. පොකුණු වතුර ඇතුලේ ඒගොල්ලෝ එහාට මෙහාට යනවා ලස්සනට. මේවා රැඟුම් කියලා කියන්නේ නැටුම් කියලා තියෙන්නේ මේවා. එතකොට මේ ස්වභාව ධර්මයේ තියෙන දේවල් මේ විස්තර කරලා තියෙන බොහොම සිත් ඇත බල්ද ගන්නා විදියට සංචාරක ආකර්ෂණයට හේතු වෙනවා. ඉංග්‍රීසි වලින් කියනවා නම් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් මේක නිර්මාණය වෙනවා. එතකොට මේ කුඩා පොකුණු වට කර සිටින මහා ගැට කොළ කැටැස්ස හා කුඩා උණ ශාක අපූර්ව සිතුවමක් මවා පායි. මේ කුඩා පොකුණු වටා මේ පොඩි පොඩි පොකුණු වට තියෙන වට කරලා තියෙන මහා ගැට කොළ කැටැස්ස හා කුඩා උණ ශාක ගස් අපූර්ව සිතුවමක් මවා පාන ලස්සන චිත්‍රයක් වෙන්නනවා මේකේ. ලස්සන දර්ශනයක් දැක්කහම හෝටන් තැන්න පුරා තැනින් තැන මතුවෙන සුදු පැහැති මීදුම් සලුව වේදිකාවක සුදු පැහැති කඩතිරයකින් මෙන් මෙතෙක් නෙත් පැහැරගත් මනහර දසුන් වසාලයි. හෝටන් තැන්නේ තැනින් තැන තියෙනවා සුදු පාට මීදුම් සලුවක්. සලුව කියන්නේ රෙද්දක්. ඒ වුණාට මෙතන මොන හරි මේ සලුව කියලා තියෙන්නේ නිකන් අර ලස්සනට ඔයගලන්ට මේක පෙන්වන්න කියන්න ඕන නිසා, හොඳ චිත්‍ර රූපයක් මමන්න අවශ්‍ය නිසා. එතකොට මීදුම් සලුව, right? මේ මීදුම් සලුව වේදිකාවක සුදු පැහැති කඩතිරයකින් මෙන් මෙතෙක් නෙත් පැහැරගත් මනහර දසුන් වසාලයි. මේ වගේ රූපකයක් දක්වලා ඕගොල්ලන්ට මෙහෙම කියලා තියෙන්නේ. එතකොට මෙච්චර වෙලා මේ තරම් තිබ්බ ලස්සන දර්ශනය තිරයකින් වැහුවා වගේ, ස්ටේජ් එක තිරයකින් වැහුවා වගේ මේ මීදුම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මීදුම ඔයගොල්ලෝ දැකලා ඇති, මිහියෙන් නැගෙන දුම, පොළොවෙන් නැගෙන දුමක් තමයි අපි මීදුම කියලා නම් කරන්නේ. එතකොට මේ මීදුම ඔයගොල්ලෝ දැකලා ඇති, ඔක නිකන් දුමක් නැගෙනවා වගේ පලාතම බොඳ වෙලා තියෙන ඔය ගොඩක් උඩරට පලාත්වල එහෙම ගොඩාක්ම පලාත්වල ඔය වගේ දකින්න තියෙන උදේ පාන්දර හිමිදිරියේ, ඒ වගේම මේ පහත රට ප්‍රදේශයක් තියෙනවා එහෙම හිමිදිරියේ නැගිටලා බැලුවාම මීදුම පේන. ඉතින් ඒ වගේ දර්ශනයක්, දැන් මේ වගේ දර්ශනයක්, මෙච්චර ලස්සන දර්ශනයක් වසාගෙන මීදුම් දර්ශනයක් ඇවිල්ලා. දැන් ඒකට හරියට ස්ටේජ් එක වේදිකාවක් උඩ තිරයක්කින් මුළු වේදිකාවම වැහිලා වගේ. එතකොට එහෙත් තවත් තැනකින් මීදුම් සලුව හැකිලී යත්ම ඒ දෙසින් පෙනෙන පරිසරය වඩාත් චමත්කාර වේ. එක තැනකින් මේ මීදුම් සලුව හැකිලිලා ගිහිල්ලා. ඒ කියන්නේ මේ මීදුම් පොඩ්ඩක් ඒ පැත්තෙන් චුට්ටක් අඩු වෙලා. එතකොට ඒ පැත්තෙන් පේන පරිසරය හරිම ලස්සනට පේනවා. ඈතින් දිස්වන ගුවන් ගැබ, සිබින කඳු, හිස් නිල් පැහැ ගත් විචිත්‍රවත් දසුනකි. ඒ වගේම ඈතින් පේනවා අහස් ගැබ, අහස සිමින කඳු. අහස සිමින කඳු ගැන අහස ගාවම ගැවෙනවා වගේ මේ කඳු පේන්නේ. තරම් උසර පේන්නේ.
අහසයි කඳුයි පූට් වෙලා වගේ හිස් නිල් පැහැ ගත් විචිත්‍රවත් දසුනක්. ඒක නිකන් නිල් පාටට ආපු ලස්සන වර්ණවත් දසුනක් දර්ශනයක්. තුරු හිස් මත දැකුම් කළු කුරුල්ලෝ මියුරු හඬ නගති. ලස්සන කුරුල්ලෝ හරිම මිහිරි විදියට ගස් වල උඩට වෙලා හඬ නගනවා. තුරු හිස් මතින් අපූරු සිවුරුහන් හඬක් නගන්නේ ලංකාවටම ආවේනික වූ මල් අවිච්චියන් රෑනයි මල් අවිච්චියෝ විසිල් ගහනවා වගේ සද්දයක් එනවා. සිවුරුහන් කියන්නේ විසිල් ගහනවා වගේ. ලස්සනට විසිල් ගහනවා වගේ අපූරු සිවුරුහන්. එතකොට රෑනයි ගොමරිටා හම්බුකුරුල්ලා මහ නීල ගොයා ලංකා මල් කුරුල්ලා නිල් ඇසි මාරාවා වලි කුකුලා ආදී පක්ෂීහු මේ පරිසරය විසිතුරු කරති. ඝන ලොම් තට්ටුවකින් අලංකාර වූ වානරයෝ තුරු මත හිඳ බුකු බුකු හඬ නගති. දැන් ඔයාලට පේනවා චිත්‍ර රූපයක් වගේ හිතට එනවා දැන්. මේ කියන කුරුල්ලෝ පරිසරය ලස්සන කරනවා. ඒ වගේම ඝනකම ලොම් තට්ටුවකින් අලංකාර වෙච්ච වානරයෝ වඳුරු ගස් වල ඉඳගෙන බුකු බුකුන් කියනවා. බුකු තමයි මේගොල්ලෝ ලියලා තියෙන්නේ. බුකු අපි පොඩි අයට කියන්නේ බුකුන් කියලා. ඒ වගේ શબ્දය බුකු ගාලා හඬ නගති. එවැනිම ඝන ලොම් තට්ටුවකින් වැසී ගිය ගෝණ රංචුව. ඒ වගේම ඝනකම ලොම් තට්ටුවකින් වැසීලා ගිය ගෝණු රංචුව හෝටන් තැන්නේ විසිතුරු තවත් වර්ධනය කරයි. මේ ගෝණු රංචුවත් හෝටන් තැන්නේ විසිතුරු බව තවත් වර්ධනය වැඩි කරනවා. මේ සුන්දර හෝටන් තැන්නේ තවත් විශේෂ අංගයක් වෙනවා. තවත් තියෙන විශේෂ අංගයක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ කවුළුවේ සිට කිලෝමීටර් 3කට ඔබ්බෙන් පිහිටි මෙතන ලෝකාන්තය නම් වේ. මේ සුන්දර හෝටන් තැන් තවත් විශේෂ අංගයක් තියෙනවා. සුවිශේෂ එකක්. ස්පෙෂල් එකක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ කවුළුවේ ඉඳන් කිලෝමීටර් 3කට ඔබ්බෙන් පිහිටි මෙතන ලෝකාන්තය තමයි කියන්නේ. මෙතන තමයි වර්ල්ඩ්ස් එන්ඩ් කියලා කියන්නේ. right? එතකොට ලෝකාන්තයේ දවසේ පැය 24න් වැඩිම කාලයක් මීදුමේ වැසී යනවා. ලෝකාන්තයේ දවසේ පැය 24න් ගොඩාක්ම කාලයක් මීදුමේ වැහිලා යනවා. එබඳු අවස්ථාවක ඔයගලන්ට මට කියන්න බැරි වුණා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ වනයේ සංරක්ෂණය කරන්න තියෙන රජයෙන් පාලනය වෙන ආයතනය. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවක්. ආයතනය කියන්නේ රජයෙන් ඒ දෙපාර්තමේන්තුව පිහිටවල තියෙන්නේ වනය සංරක්ෂණය කිරීම සඳහා. එතකොට මේ ආයතනයේ රජයේ ආයතනයක්. ඒ නිසා මේගොල්ලෝ හොඳින් මේ වනය සංරක්ෂණය කරන කටයුත්ත කරනවා. එතකොට ලෝකාන්තයේ දවසේ පැය 24න් වැඩිම කාලයක් මීදුමේ වැසී යනවා. ඒ බඳු අවස්ථාවක සුදු පැහැති මීදුම් පටල අනන්ත අවකාශයක් පුරා පැතිර ඇති ආකාරයක් හිතට දනවයි. එතකොට මේ වගේ වෙලාවට සුදු පැහැති මීදුම් පටල කෙලවරක් නැති ගොඩාක් අවකාශයක් පුරා පැතිර ඇති ආකාරය හිතට දැනෙනවා මේ විදිහට දැක්කහම. එතකොට ගැඹුරු අගාධයක හිස මත සිට ලෝකාන්තය නැරඹිය යුත්තේ ඒ දෙස පරිස්සමෙන් එවි බැලීමෙනි. ඔයගොල්ලෝ ගියක් දැනගන්න මේ වගේ අගාධයක් බලනකොට හිස මත සිට මේක අගාධයක හිස මත සිට ලෝකාන්තය නැරඹිය යුත්තේ ඒ දෙස පරිස්සමෙන් එවි බැලීමෙනි. ගොඩක් හරියට ඔය ලෝකාන්තය බලන්න යන අය බලන්න යන්නේ එතන බීම දන ගහගෙන වගේ යන්නේ. මොකද එකපාරට ගිහින් බැලුවාම එතන කෙරවලට ගිහලා සමහරට ඒ අගාධය දැකලා කලන්ත දාන්න පුළුවන්. එතකොට වෙන්නේ ඉතින් කෙලවරක් නැති තැනකට වැටෙන්න තමයි වෙන්නේ. ඒ නිසා ජීවිතේ පරිස්සම් කරගෙන තමයි මේ වගේ තැන් වලට බලන්න යන්න ඕනේ. මෝඩ විදිහට දුවගෙන යන්නත් නරකයි. බඩ ගාගෙන වගේ තමයි පොඩක් පහත් වෙලා එහෙම තමයි යන්නේ කාණ්ඩේ. එවිට නරඹන බොහෝ දිනක් තුල ජීවිතයේ গুপ্ত බවක්
ඒ සමගම සෞන්දර්යයක් ඉස්මතු වන නොවුණු මානය. එහෙම බලනකොට ජීවිතයේ තියෙන මේ গুপ্ত බව, අමුතු මේ গুপ্ত භාවයේ සමග සෞන්දර්යයක්, යම්කිසි සෞන්දර්යයක් ඉස්මතු වනු නොවුණු මානය. හෝටන් තැන්නේ අක්කර දහස් ගාණක් පුරා පැතිර තිබෙන සුන්දර තැනිතලාව ලෝකාන්ත සීමාවෙන් එක්වරම අවසන් වේ. මේ ඔක්කොම ඉවර වෙන්නේ හෝටන් තැන්නෙන් ලෝකාන්ත සීමාවෙන් තමයි ඉවර වෙන්නේ. ඒ අපූර්ව දර්ශනයක්. ඒ හරිම ලස්සන දර්ශනයක්. ඊතා පැහැදිලි කාලගුණයක් ඇති දිනයකදී නම් මේ සිට නරඹන්නෙකුට ඈත බලංගොඩ ප්‍රදේශයේ සලකුණු ඊතා කුඩාවට දැකගත හැකි වේ. මීදුම අඩු කාලෙට නම් පැහැදිලි දේශගුණයක් කාලගුණයක් තියෙන දවසක නම් මේක බලන කෙනෙකුට ඈත බලනකොට බලංගොඩ කියන ලංකාවේ තියෙන ප්‍රදේශයක්, බලංගොඩ තියෙන ප්‍රදේශය එය ඒකේ සලකුණු පුංචියට දක්වනවා ඈතින්. සුදු පෙන කැටි දසදහස් ගණනාවක් මවා පාමින් ඇදහැලෙන ශීර ධාරාවක් වෙනි බේකර්ස් ඇල්ල හෝටන් තැන්නේ තවත් විචිත්‍රවත් ස්ථානයකි. සුදුම සුදු පෙන කැටි දසදහස් ගාණක් මවා පාමින් ඇදහැලෙනවා. පල්ලෙහාට හැලෙනවා. ශීර ධාරාවක් වෙනි කිරි ධාරාවක් වගේ. කිරි වලින් හැදිච්ච එකක් වගේ හරියට මේක. කිරි ගොඩක් හැල්නවා වගේ. බේකර්ස් ඇල්ල හෝටන් තැන්නේ තවත් විචිත්‍රවත් ස්ථානයක්. ලස්සන ස්ථානයක්. සොබාසිරිය විඳ ගැනීමට රිසි බොහෝ රසවත් වූ හෝටන් තැන්නේ පීටි බේකර්ස් දියැල්ල නැරඹීමට අමතක නොකරති. සොබාදාම නරඹන්න ආසාය, සොබාසිරිය විඳ ගන්න ආසාය මේ බේකර්ස් ඇල්ල නරඹන්න අමතක කරන්නේ. හෝටන් තැන්න ජාතික උද්‍යානය වර්ග කිලෝමීටර් 31.5ක ප්‍රමාණයෙන් යුක්ත වන බැවින් ඒ හැම සිරියක්ම නැරඹීමට දින කිහිපයක් ගත කළ යුතු වේ. මේ ඔක්කොම බලන්නම් දින කිහිපයක් ගත කරන්න වෙනවා. අපමණ සුන්දරත්වයක් හා පාරිසරික විවිධත්වයක් ප්‍රමාණයක් කියන්න බෑ, අප්‍රමාණයි. සුන්දරත්වයක් තියෙනවා. ඒ වගේම පාරිසරික විවිධත්වයක්, පරිසරයේ විවිධත්වයකුත් තියෙනවා. කැටි කරගත් හෝටන් තැන්න දේශීය හා විදේශීය සංචාරකයන් කැඳවන පාරාදීසයක පැරඩයිස් එකක්. මේ ටූරිස්ට්ලාගේ ඇට්‍රැක්ෂන් එක ලබා දෙන, ඒ වගේම මේගොල්ලන්ට එන්න කියලා ආරාධනා කරනවා වගේ මේක ගැන දැනගත්තාම කාණ්ඩ එනවා හරියට. එතකොට මේක ඒ වගේ පාරාදීසයක්, දිව්‍ය ලෝකයක් වගේ. විවිධ ශාක සතුන් හා ජල තටාක වලින් සමන්විත වටපිටාව ගතට මෙන්ම සිතටද සුවදායකයි. මේ වගේ ශාක සත්වයෝ වගේම ජල තටාක වලින් සමන්විත වටපිටාව ගතට මෙන්ම සිතටද සුවදායකයි. ඇඟටත් සුවදායකයි, සිතටත් සුවදායකයි. ලංකාවේ අගය වර්ධනය කරන මේ බිම ආරක්ෂා කර ගැනීම අප සමගිය යුතුකමක. මේක අපිරිසුදු නොකර මේ ලංකාවේ තියෙන අගය මිනිස්සුන්ට පෙන්නන, ඒක වර්ධනය කරන මේ බිම ආරක්ෂා කරගන්න එක අප සමගියම යුතුකමක්. ඒක ලොකු පොඩි ભેදයක් නැතුව රකින්න පුළුවන්. ගිහිල්ලා ඒක අපද්‍රව්‍ය දාන්න නැතුව, අපවිත්‍ර කරන්න නැතුව, හොරෙන් ගිහින් ඒ ගස් කොළන් වලින් කෑලි කඩාගෙන ඉන්න try කරන්න නැතුව, එහෙම ඉන්නවා නම් මේ දේශයට ආවේනික වෙච්ච, මේ ප්‍රදේශයට ආවේනික වෙච්ච, මේ අපේ දේශයට මහා විශාල වටිනාකමක් ලබා දෙන මේ වගේ ප්‍රදේශ මේ ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. එතකොට මේක දැන් ඕගලන්ට මේ රචනාව කියෙව්වා. එතකොට මේ රචනාවේ මේ වාක්‍ය රචනයේ තිබුණේ සුන්දර හෝටන් තැන්න. එතකොට මේ හෝටන් තැන්න ගැන කියෙව්වේ ඉහත ඔබ කියෙව්වේ සුන්දර හෝටන් තැන්න යන මාතෘකාව යටතේ ලියූ රචනාව. එය කිසියම් රටාවකට අනුව ලියන ලද්දක්. යම්කිසි රටාවක් තියෙනවා මේකේ. යම්කිසි ස්ටයිල් එකකට ලියලා තියෙන්නේ. ඒ ස්ටයිල් එකට තමයි මේක ලියවිලා තියෙන්නේ. එතකොට එසේ යමක් රටාවකට අනුව ලියා ඉදිරිපත් කිරීම රචනය නම් වේ. මොකක් හරි යමක් රටාවකට, යම්කිසි රටාවකට අනුව ලියලා ඉදිරිපත් කරන එක රචනය නම් වේ. මේ අනුව කිසියම් සැලසුම් ක්‍රමයකට අනුව
යමක් හරියට ප්ලෑන් කරලා පැටර්න් එකකට අනුව එහෙම එහෙම ලිවිය යුතු ප්‍රබන්ධය රචනයේ වශයෙන් අපට හැඳිනගත හැකිය. මේක රචනයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. සුදුසු පද සුදුසු තැනට යොදා වාක්‍ය ගැලපීම මෙහිලා අපේක්ෂා කරේ. සුදුසු පද words හරියට දාලා sentences ගලපලා මේ විදියට කරන එක තමයි අපේක්ෂා කරන්නේ. වාක්‍ය මෙන්ම කරුණුද ඉදිරිපත් කළ යුතු වන්නේ ක්‍රමවත් පිළිවෙලකට. ක්‍රමානුකූලව තමයි මේ වගේම වාක්‍ය වගේම කරුණු ඉදිරිපත් කරන්නත් ඕනේ. වාක්‍ය රචනය කිසියම් රටාවකට අනුකූලව ලිවීම සඳහා පළමුව ආකෘතියක් පිළියෙල කර ගැනීම සුදුසුයි. මුලින්ම මේකට පිළිවෙලක් හදාගන්න ඕනේ. ආකෘතියක් හදාගන්න ඕනේ. මේ සඳහා අපට මෙබඳු සරල ආකෘතියක් අනුගමනය කරන්න පුළුවන්. ඒක යම්කිසි ස්ට්‍රක්චර් එකක් විදිහට හදන්න ඕනේ. ප්‍රවේශ හෙවත් ආරම්භය. ඔන්න පටන් ගැනීම. එහෙම නැත්නම් ආරම්භය කියලා කියනවා. මාතෘකානුකූල විෂය කරුණු. මාතෘකාවට අනුව ටොපික් එකට අනුව ඒකේ විෂය කරුණු දාන්න ඕනේ. විෂයට අනුව සබ්ජෙක්ට් එකට අනුව ඒ කරුණු දාන්න ඕනේ. සමාලෝචනය හෙවත් අවසානය. අවසානයේ තියෙන්න ඕනේ. ඒක කන්ක්ලූෂන් එක හොඳට තියෙන්න ඕනේ. අවසානයේ සමාලෝචනයේ අවසානයේ කියන්නේ දැන් මේ කතා මේ රචනය ඉවරයි. එතකොට ඒ ලියන අවසන් කරනකොට එක පාටම බක් ගාලා අතාරින්න නැතුව ඒක ක්‍රමානුකූලව ලස්සනට අවසන් කරන්න ඕනේ. කරුණු සංවිධානය කරගනිමින් මාතෘකානුකූල රචනයක් ලිවීම සඳහා ඉහත ආකෘතිය අනුගමනය කිරීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ඔබට ප්‍රයෝජනවත් වෙනවා මේ විදිහට ආකෘතිය අනුගමනය කිරීම. ඊළඟට කියන්න තියෙන්නේ රචනයක සැකිල්ල. රචනයක සැකිල්ල ගැන තියෙනවා. එතකොට මාතෘකානුකූල රචනයක් ලිවිය යුත්තේ ඊට අදාළ කරුණු මනවින් සංවිධානය කර ගැනීමෙනි. මාතෘකාවට අනුව රචනයක් ලියන්න ඕනේ. ඒකට ඕන කරන අවශ්‍ය කරුණු හොඳට ඕගනයිස් කරගෙන ලස්සනට සංවිධානය කරගෙන තමයි ලියන්න ඕනේ. නැතහොත් කරුණු පෙළගස්වා ගැනීමෙනි. හොඳට ප්ලෑන් කරලා ලස්සන පෙළගස්වා ගන්න ඕනේ. රචනයක් ලිවීමේදී ඒ සඳහා අපට විවිධ තොරතුරු හා අත්දැකීම් පාදක කර ගැනීමට සිදු වේ. ඒකට ගොඩාක් තොරතුරු ගන්න ඕනේ. ඒ වගේම අත්දැකීම් එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. එතකොට මේ කරුණු සියල්ලක්ම ලියා ඉදිරිපත් කිරීම සාර්ථක රචනයක ලක්ෂණයක්. මේ කරුණු සියල්ලක්ම ලියා ඉදිරිපත් කිරීම සාර්ථක රචනයක ලක්ෂණයක් නොවේ. දැන් මොකද්ද කියන්නේ? මාතෘකානුකූලව රචනයක් ලිවිය යුත්තේ ඊට අදාළ කරුණු මනමින් සංවිධානය කරගන්නලු. නැතහොත් කරුණු පෙළගස්වාගෙනලු. රචනයක් ලිවීමේදී ඒ සඳහා අපට විවිධ තොරතුරු අත්දැකීම් පාදක කරගන්න සිද්ධ වෙනවලු. ඒ කරුණු සියල්ලක්ම ලියා ඉදිරිපත් කිරීම සාර්ථක රචනයක ලක්ෂණයක් නොවේ. ඒ මොකද මේ මුලින්ම ඉදිරිපත් කර ඇති රචනය සඳහා විවිධ ඉසව් ඔස්සේ විවිධ තොරතුරු තිබ්බත් මේ ඔක්කොම තොරතුරු හොයාගත්තත් ඒක එක විදියකට සංවිධානය කරගන්න ඕනේ. නැතුව මේ ඔක්කොම තොරතුරු ලියන්නේ නැහැ. ඒව ලිව්වොත් ඒක හරි නෑ. මේ ඉදිරිපත් කර ඇත්තේ වාක්‍ය රචනයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍යම කරුණු කිහිපයක් පමණයි. අත්‍යවශ්‍යම දේවල් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එම කරුණු. ප්‍රවේශය ඔන්න ආරම්භ කිරීම, පටන් ගැනීම. ඊළඟට විෂය කරුණු. ඊළඟට අවසානයේ යන පියවර අනුව ඉදිරිපත් කළ තිබේ. මේ යටතේ වාක්‍ය රචනය ලිවීම සඳහා සකස් කර ගන්නා දල සටහන රචනා සැකිල්ල යනුවෙන් හැඳිනගත හැකිය. රචනාවට සැකිල්ලක් තියෙන්න ඕනේ. ඒක අනුව තමයි මේක ලියන්න වෙන්නේ. මුලින්ම ඉදිරිපත් කර තිබූ සුන්දර හෝටන් තැන්න යන වාක්‍ය රචනයේ සැකිල්ල මෙසේ. ඔන්න සැකිල්ල තියෙනවා. හෝටන් තැන්න හැඳින්වීම සහ පිහිටීම. ඔන්න කිව්වා හෝටන් තැන්නේ මෙන්න මේක කියලා හැඳුන්වුවා. ඒ වගේම පිහිටලා තියෙන්නේ කොහෙද කියලා ගානට කිව්වා. ඊළඟට ශාක විවිධත්වය. විවිධ ශාක තියෙනවා. කොහොමද ඒව හැටි ඒ ටික කිව්වා. ඊළඟට හෝටන් තැන්නේ ජල මූලාශ්‍රය සහ ඒ ආශ්‍රිත ශාක. ජල මූලාශ්‍රය කිව්වා තියෙනවා කෝ එක එක තැන්වල දියසීරාව තියෙන තැන්වල තියෙනවා කිව්වා. තාම මොනවාද පොඩි දිය කඩਿති තියෙනවා කිව්වා. තටාක තියෙනවා කිව්වා. ඔය විදිහට ජලය ලැබෙන තැන් ගැන කිව්වා. ඒ ආශ්‍රිතව තියෙන ඒකත් එක්කම සම්බන්ධ වෙලා තියෙන ශාක ගැන කිව්වා. ඒ ළඟ තියෙන ශාක.
එතකොට මීදුම පැතිර යාම මීදුම කොහොමද පැතිර ගින් තියෙන කියලාත් කිව්වා. එක වෙලාවකට මේ සුන්දර දර්ශනය වැහෙන්න තිරයක් වගේ කිව්වා. එක තැනකින් ඇකිල්ලා පෙනුනම මේ දර්ශනය ලස්සන පේනවා කිව්වා. ඒ විදිහට කිව්වා. හෝටන් තැන්නට ආවේනික පක්ෂීන් හා සිව්පා සතුන්. පක්ෂි ගැන කිව්වා, සිව්පා සත්තු ගැන කිව්වා, කකුල් හතරේ අය ගැන කිව්වා. එතකොට ලෝකාන්තය හා බේකර්ස් දිය ඇල්ල ගැන කිව්වා. උගල් සෙන්ඩෙක් ගැන මම අර කිව්ව ඉස්සලා ඒක තමයි ලෝකාන්තය කියන්නේ. එතකොට ලෝකාන්තය හා බේකර්ස් දිය ඇල්ල ගැන කිව්වා. ලෝකාන්තය කෙලවර කිට්ටුවට යනකොට පේන පැහැටි කිව්වා. එහෙම යන්න කොහොමද කියලා කිව්වා. අවසානයේ ඊළඟට අවසානයේ කිව්වා. මේ අනුව වාක්‍ය රචනය සඳහා සැකිලි පිළියෙල කර ගැනීමේ නිපුණතාවය සංවර්ධනය කර ගැනීමට පහත ඉදිරිපත් කර ඇති රචනා සැකිලි කිහිපයද අධ්‍යයනය කරන්න. එතකොට මේකේ තියෙනවා රචනා අධ්‍යයනය කරන විදිය. ඊළඟට වැසි දිනයක්. පොදු දේපල සුරකිමු. වැඩිහිටියන් බලා ගනිමු. එතකොට තව තියෙනවා මේ ආදී වශයෙන් මේ වැට දීලා තියෙන විස්තරත් එක්කම විස්තර කරලා තියෙන හැටි. ඊළඟට තියෙනවා ලිඛිත අභ්‍යාස. එතකොට මේක ඊළඟ දවසේ අපි බොහොම ඉක්මනින් හෙට නැත්නම් අනිද්දා වෙනකොට වගේ ඔයගලන්ට දෙවෙනි කොටසට මේ ටික සවිස්තරාත්මකව දෙනවා. මේ සවිස්තරාත්මකව දෙන්න හැදුවොත් ඔයගලන්ට දීර්ඝ වැඩි හින්දා අමාරු හින්දා කියවන්න තමයි අපි මේක කොටස් දෙකකට තීරණය කළේ දෙන්න. එතකොට මේකට කොටස් දෙකකට දෙනවා. එතකොට ඒකම අද දවසේ අපි නම් ඔයගලන්ගේ ගෙදර ඔයගලන්ට මේක පාඩමක් ගෙදරටම ගෙනත් දුන්නා. ඉතින් දැන් ඒක ඔයගොල්ලෝ අධ්‍යයනය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් ඔයගලන්ගෙන් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔයගලන්ට මේ ආයිබෝන් කියලා ආපහු නැවත එන ආටියෙන් අපි සමුගන්නවාද අදට සමුගන්නවා මේ ඔයගලන්ගේ සිංහල ටීචර් ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් වෙතින් තමයි. ඉතින් ඔයගොල්ලෝ මේක බලලා යාළුවන්ටත් අවශ්‍ය නම් මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔයගලන්ට තියෙන ප්‍රශ්න මේකට මොන හරි තව දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. නැවතත් ඔයගලන් හමු වෙන අපේක්ෂාවෙන් අද දිනට සමු දෙනවා. එහෙනම් ආයිබෝවන්.